නිල නිවාසයෙන් යන්නේ මහින්දට අවසන් වරටත් කියනවා. මොන ලැජ්ජ නැති වැඩක්ද මේ? රටේ ප්‍රශ්න තියෙනවා ගොඩක් මිනිසුන්ට. ඈ කාල් ප්‍රශ්නෙට පාලන මිලක් දාගන්න බැරනවා තාම. මහින්දගේ පස්සෙන් එළවනවා. අනිත් එක තමයි අනුර කුමාර දිසානායක මහින්ද රාජපක්ෂයි ඔයයි කියලා කියන්නේ. දේශපාලන ප්‍රශ්න මොනවා තිබුණත් කිට්ටු වෙන්නවත් බෑ. ඉතින් මහින්ද රාජපක්ෂ තමන්ගේ දේශපාලන ජීවිතේ කරලා තියෙන දේවල් රටේ මිනිස්සු වෙනුවෙන් කරලා තියෙන දේවල්. මිනිසුන්ගේ දේවල් හොරකම් කළා කියලා ඔයගොල්ලෝ තවත් අයත් අපිත් චෝදනා කරලා තියෙනවා. නමුත් මහින්ද රාජපක්ෂ හොරකම් කළා කියලා ඔප්පු කරලා නැහනේ. ඉතින් එහෙමනම් මේ වගේ තත්වයකට පත් කරන්න ඉස්සෙල්ලා ඒව ඔප්පු කරන්න තිබුණා. නැත්තම් වෙන්නේ මොකද්ද? ජනතාව ආපහු සාපේක්ෂව හිතලා බලනවා අනුර කුමාර දිසානායක මොනවද රටට කරලා තියෙන්නේ, මහින්ද රාජපක්ෂ මොනවද කරලා තියෙන්නේ කියලා. ඉතින් එතකොට ඒකයි මම කිව්වේ මේක නිකන් ලැජ්ජ නැති වැඩක් මේ දිගින් දිගටම මේක පස්සෙන් පන්නන එක. එකපාරක් කිව්වම ඉතින් යන්නේ නැත්තම් නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. මේ කටින් කිය නිකන් මිනිස්සු චූන් කර ගැලරි චූන් කර මොන ලැජ්ජ නැති වැඩක්ද මේ? යන්න තැනක් නැත්තම් සුදුසු ගියක් දෙන්න. එහෙම දෙයක් වෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂට මොනතරම් ආදරය කරන මොනතරම් මිනිස්සු ලක්ෂ ගාණක් මේ රටේ තවත් ඉන්නවද? මේ ආණ්ඩුවෙන් ගියක් දෙන්න ඕනේද? එහෙම අවශ්‍ය නැහැ. හැබැයි මහින්ද රාජපක්ෂ කියන්නේ යුද්ධ කරලා ජයග්‍රහණය කරපු කෙනානේ. එයා පරදින්න කැමති නැහැ. ඉතින් ඒක නිසා මම හිතන්නේ මේ වැඩෙන් අවසානයේ පරදින්නේ මොනම විදියකට හරි පරදින්නේ අනුර කුමාර දිසානායක ජනාධිපති සහ මාලිමා ආණ්ඩුව. ඒක තාම පැහැදිලි.